6番。男の人と女の人が話しています。男の人は何を持っていきますか？来週の日曜日、海へ行きますね。何を持っていきましょうか？私はおにぎりを持っていきます。じゃあ、僕は…飲み物とお菓子をお願いします。はい。飲み物とお菓子ですね。飲み物は重いですね。海に着いてから買いましょう。そうですね。男の人は何を持っていきますか? 6වෙනි ප්‍රශ්නයේ දීර්ඝ විස්තරයක් යනවා. හැබැයි බොහොම සරල කයිව එකක් විදියට. 男の人と女の人が話しています。男の人は何を持っていきますか? පිරිමි කෙනෙක් සමග ගැහැණු කෙනෙක් කතා කරමින් ඉන්නවා. පිරිමි කෙනා මොනවද රැගෙන යන්නේ කියන එකයි ප්‍රශ්නේ. හරි. 男の人මෙහෙම කියනවා. 来週の日曜日海へ行きますね。何を持っていきましょうか? ලබන සතියේ ඉරිදා මුහුදේ යමුනේ මොනවද රැගෙන යන්නේ කියලා යෝජනාවක් විදියට ප්‍රශ්නයක් අහනවා. 女の人කියනවා 私はおにぎりを持っていきます. මම ඔනිගිරි අරගෙන යනවා. ඔනිගිරි කියලා කියන්නේ බත් බෝල වලට පළවෙනි පිළිතුරේ තියෙන. 男の人කියනවා じゃあ僕は එහෙනම් මම කියලා කියනවා. 女の人කියනවා 飲み物とお菓子をお願いします. බොන දේවල් සහ පැණි රස රස කැවිලි お願いします. ඕන කියලා කියනවා. 男の人කියනවා はい。飲み物とお菓子ですね. බොන දේවල් සහ රස කැවිලිනේ කියලා කියනවා. 女の人කියනවා 飲み物は重いですね. 海に着いてから買いましょう. බොන දේවල් බරයිනේ කියලා කියනවා. බොන දේවල් අරගෙන යන්න බෑ බරයිනේ කියලා කියනවා. මුහුදට ළඟා වුණාට පස්සේ මුහුදට ගියාට පස්සේ මිලදී ගමු කයිමෂෝ කියලා කියනවා. 男の人කියනවා そうですね. එහෙමනේ. හරි. එතකොට මතකයි අපෙන් අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා ප්‍රශ්නේ නැවතත් අහනවා. 男の人は何を持っていきますか? පිරිමි කෙනා මොනවද රැගෙන යන්නේ? ඒතර ඍජුවම කිව්වේ නැතත් මොනවද රැගෙන යන්නේ කියලා කයිව එක පැහැදිලිව තේරුම් ගත්තනම් උත්තරයක් තෝරගන්න පහසුයි. ප්‍රශ්නය තමයි 男の人මොනවද රැගෙන යන්නේ කියලා. 男の人රැගෙන යනවා කියලා කිව්වේ 飲み物とお菓子. අවසානයේ කියන 飲み物重いです. 飲み物බරයි. ඒක නිසා මුහුදට ගියාට පස්සේ මිලදී ගමු කියලා. නිවැරදි පිළිතුර 4.